ආදරණීය විශ්වදහන නාලිකාවට ඔන්න ඔයාලව හදවතින්ම ඒ වගේම කෘතඥපූර්වක පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා බල සම්පන්න බුද්ධ ගාථා රත්නයක් ගැන කියලා දෙන්න. ඉතින් මමත් මගේ ජීවිතේ හැම ප්‍රශ්නයකටම ඒ වගේම දරා ගන්න බැරි ප්‍රශ්න විවිධ ගැටලු ආපු වෙලාවල් වල මෙන්න මේ බුද්ධ ගාථා රත්නය මට හැම වෙලාවෙම උදව් උපකාර වුණා. ඒ ගාථා රත්නේ ආනුභාවයෙන් මගේ සියලු ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ ගාථා රත්නය නිවෙස්වල නිවසට ඇතුල් වෙන තැන තියලා තියන්න පුළුවන් නම් එහෙම නැත්නම් සාලය හෝ කුමන ඕනම දිශාවක සාලයේ නිවසක සාලයේ කොටසේ බිත්තියක රඳවා තබන්න පුළුවන් නම් ඔන්න ඔයාලට ඇත්තටම ඔයාලට හිතා ගන්න බැරි ජයග්‍රහණ. ඒ කියන්නේ දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ, ඒ වගේම ඕනම දෙයක් විදේශගත වීම, ඒ වගේම නිවෙස් වලට එන විවිධ ප්‍රශ්න, ඕනම ප්‍රශ්නයක් විසඳෙන්න ඒ වගේම Tamanට වාසි විදිහට ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ගාථා රත්නය උදේ හවස භාවිතා කරන්න ඕන. පුළුවන් නම් 21 වාරයක් නිවසේ වාදනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ හවස මේවා කරන්න මේ ගාථා රත්නය කියන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තියක ලියලා හරි අලව ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම පාසල් යන දරුවෝ දුවල පුතාලට මෙන්න මේ ගාථා රත්නය, ඒ වගේම ජයමුනින්දස සුබෝධ මූලයේ ගාථා රත්නය ගොඩාක් දුරට ඇත්තටම ඉගෙන ගන්න කම්මැලි අයට, ඒ වගේම ඔය දැන් ඉන්න දරුවෝ ඉගෙන ගන්න ඔය මැලිකමක් දක්වනවා නම් ඒවා අර බල කිරීමකින් තොරව එයාලම මේ දේවල් වලට යොමු වෙන විදිහට වැඩ සිද්ධ වෙනවා මෙන්න මේ ගාථා රත්නයන් උදේ හවස පාවිච්චි කරනකොට. ඒ වගේම ගුරුකම් හදිහුනියම් කරලා තියෙන නිවෙස් වලට, ඒ වගේම නිවෙස් වල ඔය හරියන්නේ නැති yaadෙන්නේ නැති ගෙවල් වලට ඇත්තටම මේක law of attraction පාවිච්චි කරන law of attraction follow කරන කෙනෙක් පාවිච්චි කරගත යුතුම ගාථා රත්නයක්. මොකද මම එහෙම කියන්නේ law of attraction බුදුදහමට සම්බන්ධ දෙයක් නේ. law of attraction අධ්‍යයනය කරන්න අපි ඒක අධ්‍යයනය ලබා ගනිමින් ඉදිරියට යනකොට අපිට තේරෙනවා මේක සම්පූර්ණ බුදුදහමම තමයි කියලා විශ්වාකර්ෂණ නීතිය කියන්නේ. ඉතින් ඒ බුදුදහමේ විශ්වාකර්ෂණ නීතිය ෆලෝ කරනකොට අපිට විවිධ ගාථා රත්නයන් විවිධ දේවල් වලට අපි යොමු වෙනවා. අපේ පුණ්‍ය අපේ තියෙන පින් අනුව අපි විවිධ දේවල්වලට යොමු වෙනවනේ. අපේ සබාධම විසින් මේ දේවල්වලට යොමු කරනවා. අන්නේ යොමු කරනකොට මෙන්න මේ ගාථා රත්නයත් මට ලැබුණු ඊටාම වටිනාම දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ ළඟදී මෙන්න මේ ගාථා රත්නය ලොව පුරා ප්‍රචලිත කරමින් බුදුදහමේ ලොව පුරා ප්‍රචලිත කරමින් ඒ කෙනා ලොවක් වසඟයට ගත්තා. ඉතින් මම ඔයාලටත් ආදරණීයව කෘතඥපූර්වක මතක් කරනවා අපේ මේ බුදුදහම තියෙන මෙන්න මේ ගාථා රත්නයන් ඔයාලගේ ජීවිතවලට බද්ධ කරගන්න. ඒ ගාථා රත්නයන් බද්ධ කරගෙන දිනපතා ඒ දේවල් වලට සවන් දෙන්න, ඒ දේවල් කටින් කියන්න, ඒ දේවල් වල ප්‍රතිඵල අනන්ත අප්‍රමාණයි. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට යම්තාක් දුරට ඒ ජීවිතේ ඉදිරියට රැගෙන යනකොට
අපි මේ දේවල් පාවිච්චි කරනකොට අපිට එන ප්‍රතිඵල අනන්ත අප්‍රමාණයි. ඉතින් මම දැන් කියන්නම් ඒ ගාථා රත්නය මොකද්ද කියලා. ඔයාලා දන්නවා හැමෝම දැනුවත් ඇති. මෙන්න මේ ගාථා රත්නය සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුශාසනං. මෙන්න මේ ගාථා රත්නය ඔයාලට පුළුවන් නම් දවසට උදේ 21 වාරයක් හවස 21 වාරයක් පුළුවන් නම් නිවෙස්වල හැමෝටම ඇහෙන්න මේක වාදනය කරන්න. ඒක එහෙම මේ වාදනය කරනවා නම් වඩාත් හොඳයි. එහෙම වාදනය කරනකොට ඔයාලට ඔය ගෙවල් වල කාට හරි ගුරුකම් ඔය අනම්මනම් හදිහුනියම් කරලා තියෙනවා නම් මේ ගාථා රත්නයන් අහන්න බෑ. කේන්ති යනවා. ඒ වගේම තුන් සූත්‍රය කියන එක අහන්න බෑ. කේන්ති යනවා. එහෙම නැත්තම් මේ මිනිස්සයා එතනින් පිට වෙලා යනවා. එයාට ඒක වළක්වන්න බැරි තැනක නම් ඉන්නේ. තමන්ගේ නිවස නම් එයා ඒක වළක්වනවා. වළක්වන්න බැරි තැනක නම් ඉන්නේ. එයා ඒක එතනින් පිට වෙලා යනවා. ඉතින් මෙන්න මේ ගාථා රත්නය මම ඔයාලට ආරාධනා කරනවා සබ්බ පාපස්සා කරණං ගාථාව පාවිච්චි කරලා මේ ළඟදී අපේ රටේ දියණියක් මුළු ලෝකෙම වසඟයට ගත්තා. ඉතින් මම ඔයාලටත් කියන ඔයාලගේ දරුවන්ගේ අනාගත දරුවන්ගේ අධ්‍යාපනය අනාගතය ඒ වගේම නිවෙස්වල තියෙන ඔය යම් දෝෂ හැමදේම මේ නැති කරගන්න මෙන්න මේ ගාථා රත්නයන් මේවා අපේ සම්පත්. ඉතින් ඔයාලට කිසිම ආගම බුදුදහමේ කියලා විතරක් නෑ හැම ආගමකම ඉන්න කෙනෙකුට මේ ගාථා රත්නයන් පාවිච්චි කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. ඒ හින්දා ඕනම රටක ඉඳගෙන විදේශගත වෙලා ඉන්න ඔය විදේශගත කාන්තාවන් ඉන්නෝනේ. ඒ කාන්තාවන්ට පුළුවන් අවශ්‍ය නම් කොලයක ලියාගෙන තමන්ගේ කාමරේ තියාගන්න. එහෙම නැත්තම් ඔව් ඒක ඔය එහෙම අකමැති ගෙවල් ඉන්නවා නම් සංගවා ඔයාලට කැමති විදියට ක්‍රමයක් මොකක් හරි තියෙනවා නම් ළඟ තියාගන්න නම් Tamante බාහිරින් එන කරදර බාහිරින් එන බලපෑම් ඒ සියල්ල යම් තාක් දුරට අඩු කරගන්න මේ ගාථා රත්නයන්ට පුළුවන්. ඉතින් ජයමුනින් දස ගාථා රත්නය ඒ වගේම සබ්බපාපස්ස අකරණං ගාථාව ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ඔයාලට කලිනුත් පෝස්ට් එකක් දැම්මා. අපි print කරලා බෙදා හැරීමක් සිදු කරනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕනම කෙනෙකුට අපේ මේ නාලිකාවට මේ නාලිකාව යටින් මේ channel එක යටින් කමෙන්ට් එකක් දාන්න. මම නම්බර් එකක් දෙන්නම්. ඒ නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් ඒවා නිවසටම ගෙන්න ගන්න. ඉතින් ඔන්න ඔයාලා හැමෝටම දෙවෙනි බුද්ධ ගාථා රත්නයත් මම ලබා දුන්නා. ඉතින් ඔන්න ඔය බුද්ධ ගාථා රත්නය සියලු දෙනාට මේ ලෝකවාසී සියලුම දෙනාට ඒ ගාථා රත්නයේ ආනුභාවයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා. ඒ වගේම මේ මුළු ලෝකවාසී සියලු දෙනාගේම හිත්වල මෛත්‍රිය පැතිරේවා. ඒ වගේම සියලු දෙනාගේ කාගේ හෝ කුමක් හෝ යම් අකටයුත්තකට කරදරයකට මුහුණ දී තිබෙනවා නම් ඒ සියලු කරදර බාධක වලින් දුරු වෙන්නට මේ උතුම් වූ ගාථා රත්නය හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.